අයිවන් අද මං හිතුව දැන් මේ දවස්වල අවුරුද්දත් එක්ක කට්ටිය ගොඩ හොටෙල් වලට යනවනේ. අවුරුදු ඉවරලා ඒක නිසා තීරණය කරා ඔය හොටෙල් වල තියෙනවා ඒවට ආවේනික වචන සෙට් එකක්. ඒ වගේම හොටෙල් රේඩ්ට අලුතෙන් එන්න ඉන්න කට්ටිය දැන ගැනීමත් එක්ක කියලා කියන්න හිතුවා. කියන්නේ පොඩි දැනුවත් කිරීමක් කරන්න හිතුවා. මොකද හොටෙල් වලට යන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට ඔය දැනගනවද කියන්නේ ෂෝට් ෆිල්ම්ස් වගේක් තියෙනවා. කෙටි වචන වගේක් කියන හොටෙල් වලට ආවේනිකම වචන වගේක් තියෙන ඒවා ටිකක් දැනුවත් වෙන එක හොඳයි. එතකොට දැන් හැබැයි අපි ගොඩක් ලංකාවේ ඉන්න දැන් ඉන්න පරම්පරාව නම් ගොඩක් කට්ටිය දන්නවා. කියන්නේ ගොඩක් දේවල් දන්නවා. ඒත් සමහර කට්ටිය දන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන්. අලුතෙන්ම වගේ යන කට්ටිය ඉන්න පුළුවන්. මොකද හොටෙල් වල නවතින සංස්කෘතිය කියන එක කියන්නේ හොටෙල් වලට විසිට් කරන එක වගේ දේවල් පොඩ්ඩක් ලංකාවට තාමත් ආගන්තුකයි. ඒ කියන්නේ හොටෙල් සංස්කෘතිය කියන එක කියන්නේ හොටෙල් ක්ෂේත්‍රයේ වැඩ කරන කට්ටිය නෙමෙයි එළියෙන් ඉන්න සමාජෙට දැන් ඉන්න සමාජය නම් ගොඩක් දුරට දන්නවා කියන පුළුවන්. මොකද දැන් ගොඩක් කට්ටිය හොටෙල් වලට මේ විසිට් වලට යනවා. ඒ කියන්නේ ස්ටේ වලට යනවා. ඒක නිසා දන්නවා. බලමු මේ කොහොමද කියන්නේ තියෙන ෂෝට්ස් ෆිල්ම් ටිකක් එන අපි ගොඩක් කියන්නේ හොටෙල් ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් එළිය සමාජයට මොනවද වුණා වෙන්නේ ටිකක් හොටෙල් වල වැඩට එන කට්ටිය මොනවද දැනගන්න ඕනේ කියන ටික පොඩ්ඩක් බලමු. අපි ඉස්සෙල්ලාම බලමු අපි හොටෙල් වල තියෙනවා කියන්නේ රූම් කැටගරිස් තියෙන. ඒ ටික පොඩ්ඩක් බලමු. තියෙනවා රූම් ඔන්ලි කියලා දෙන. ගොඩකට RO කියලා වැටෙන්නේ. RO කියන්නේ රූම් ඔන්ලි කියන එක. කියන්නේ ගොඩක් රූම් එක විතරයි දෙන්නේ වෙන මොනවත් ඒකක්වත් මොනවත් දෙන්නේ. ඒවට හැබැයි ගොඩක් තියෙනවා. 5 ස්ටාර් වගේ හොටෙල් වල රූම් ඔන්ලි කියන කැටගරි එකට දෙනවා අඩුයි රූම්. ඒගොල්ලෝ පටන් ගන්න කියන්නේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් වගේ එකකින් කියන්නේ අපි බලමු හොටෙල් වල මොකද්ද බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් කියන්නේ කියලා. ඒක තමයි මිල අඩුම බේසික්ම පටන් ගන්න එක. බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් කියන්නේ බෙඩ් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි තමයි දෙන්නේ. කියන්නේ යාට අයිති වෙන්නේ රූම් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි විතරයි. ඒකට දෙනවා හාෆ් බෝඩ් කියලා. ගොඩාක් කට්ටිය යන්නේ අංකා හාෆ් බෝඩ් කියන කැටගරි එකට. හාෆ් බෝඩ් එක කියන්නේ ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි. කියන්නේ අපි හිතමු වන් නයිට් එකකට යනවා කියලා. එයා අද ආවනම් අද ඩිනර් එක ගත්තා. හෙට බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා චෙක් අවුට් වෙන්න තියෙන්නේ. එතකොට ඒ දෙක අනිවාර්යෙන් ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි තමයි ඉන්ක්ලූඩ්. කලාතුරකින් අපි හිතමුකෝ එනකොට ඩිනර් එකට එනකොට යාට පරක් වුණා කියලා. කියන්නේ එතකොට කියන්නේ එනකොට එන රෑ වෙනවා. ඒ වගේ දෙයක් වුණොත් එයාට ඩිනර් ගන්න පරක් වුණොත් එයාට සමහරවිට පහුවදා ලන්ච් එක ගන්න පුළුවන්. සමහරකට එයා අපි කියමුකෝ කොහේ හරි පැත්තට ගියාට පස්සේ එයාට හොටෙල් එක බුක් කරලා ආවට පස්සේ කවුරු යාළුවෙක්ගෙන් ඉන්වයිට් එකක් හම්බ වෙනවා. අපි එළිය ඩිනර් එකට යන්න කියලා. ඒකට හරි ඩිනර් ගන්න වෙන්නේ නැහනේ. ඒ වගේ වෙලාවට හැබැයි ඒක අනිවාර්ය නෑ. හොටෙල් එකේ මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරලා ඩිනර් එක වෙනුවට බ්‍රෙක්ෆාස්ට් එක චේන්ජ් කරගන්න පුළුවන්. හැබැයි ඒක කම්පල්සරි නෑ. ඒ කියන්නේ සාමාන්‍ය හොටෙල් වල ගොඩක් ෆ්ලෙක්සිබල් වෙනවා. ඩිනර් එක ගන්න බැරි වුණොත් මැනේජ්මන්ට් එකෙන් රික්වෙස්ට් කරලා ඒක පොඩි චේන්ජ් එකක් දාගන්න පුළුවන්. හැබැයි බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න බෑ කියලා කවදාවත් මේ ලන්ච් එකට ඩිනර් එකට මාරු වෙන්න බෑ. මොකද බ්‍රෙක්ෆාස්ට් එකේ කොස්ට් එකයි ඩිනර් ලන්ච් වල කොස්ට් එකයි ලොකු ඩිෆරන්ට් එකක් තියෙන. ඒක නිසා බ්‍රෙක්ෆාස්ට් එකක් මාරු කරගන්න අමාරුයි. ඩිනර් එකයි ලන්ච් එකයි මාරු කරගන්න පුළුවන් අවස්ථාවල් එනවා. ඒක ඉතින් මටත් 100% ගැරන්ටි කරන්න බෑ. හොටෙල් එකේ මැනේජ්මන්ට් එකත් එක්ක තමයි ඒක වෙන්නේ. ඒ අවස්ථාවන්. එතකොට තියෙනවා ෆුල් බෝඩ් කියන පැකේජ් එක. ෆුල් බෝඩ් පැකේජ් එක කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ලන්ච් එක ඩිනර් එක. එතකොට අපි අද අපි හිතමු අද ලන්ච් එකට ආවා කියලා රූම් එකට. උඩ අද ලන්ච් එක ගන්නවා. අද ඩිනර් ගන්න හිට බ්‍රෙක්ෆාස්ට් එක අරන් රූම් එකෙන් චෙක් අවුට් වෙන්න තියෙනවා. නැත්නම් අද ඩිනර් එකට ආවොත් අද ඩිනර් එක ගත්තා. හෙට බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. හෙට ලන්ච් එක අරගෙන යන්න පුළුවන්. ඒක කියන්නේ රූම් එකයි 3 මීල්ස් තමයි ෆුල් බෝඩ් පැකේජ් එක කියලා එන්නේ. ඊට අමතරව තියෙනවා ඒක ලංකාවේ හැම හොටෙල් එකේම නැහැ. ගොඩක් රට බීච් සයිඩ් රිසෝට් වල තියෙනවා. ඊට අමතරව හිල් කන්ට්‍රි වල තියෙනවා බුටික් හොටෙල් බංගලෝස් වගේ වුණා. ඒ වගේ පැකේජ් එක ගැන එක කියන all inclusive කියලා. all inclusive කියන්නේ AI කියලා තමයි අපි short form කියන්නේ. ඒකට ඉන්ක්ලූඩ් වෙනවා අර ටී මීල්ස් එක half board එක full board එකට යන මීල්ස් තුනම ඇඩ් වෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට soft drink liquor ඒ කියන්නේ හැබැයි හොටෙල් එකේ තියෙන හැම ලික් එකක්ම ගන්න බෑ. ඒගොල්ලන්ගේ ස්පෙෂල් මෙනු එකක් තියෙන all inclusive මෙනු එකක්, beverage මෙනු එකක්. ඒ මෙනු එකේ තියෙන අයිටම් ගන්න පුළුවන්. ඒ වගේ එක එක හොටෙල් එක ගන්න කන්ඩිෂන් තියෙනවා. දින ටයිම් එකේ වගේ දේවල්
මීල්සට අමතර සොෆ්ට් ඩ්‍රින්ක් ඇන්ඩ් ලිකර් ඉන්ක්ලූඩ් වෙනවා. ඒ ඉන්ක්ලූඩ් තව සමහරක් පැකේජ් තියෙන. ඒ පැකේජ් වල අනුව සමහරට මිනි බා එක කම්ප්ලිමන්ට් තියෙන වෙලාවල් තියෙනවා. ෆ්‍රී හම්බ වෙනවා. ඊට අමතර සමහරට දවසට ලොන්ඩ්‍රි ලිමිට් එකක් තියෙනවා. ඒ වගේම යාල වගේ පැතිවල තියෙන හොටෙල්ස් වල තියෙන සෆාරි එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඒ වගේ කියන්නේ හොටෙල් එකෙන් හොටෙල් එකට ඒක තියෙන පැත්ත අනුව සමහරකට all inclusive පැකේජ් එක අනුව ඒකට ඉන්ක්ලූඩ් වෙනවා වැඩි. බේසිකලි යන්නේ අරක තමයි. කියන්නේ මීස් තුනටම අමතරව බේවරේජ් ඉන්ක්ලූඩ් all inclusive කියන එකට. ඒ ටික තමයි රූම් කැටගරි එකෙන් යන්නේ. ඊට අමතරව හොටෙල් වල තියෙනවා දැන් සාමාන්‍ය මාලදීව වගේ රටවල නම් තියෙන half board plus කියලා එකක්. ඒවා ලංකාවේ ගොඩක් වෙලාවට නැහැ. ඊට අමතරව දැන් අලුත් දෙයක් තියෙන හැබැයි ඒකේ ස්ටෑන්ඩඩ් එකක් නෙමෙයි හොටෙල් වල ඩේ පැකේජ් එකක් කියලා. කියන්නේ ඩේ අවුට් එකක් වගේ යන ෆැමිලි එකක් යාළුවෝ සෙට් එකක් කම්පැනි එකක් ඒකල හොටෙල් වලින් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. රූම් එකක් ගත්තාම pool එක යූස් කරන්න පුළුවන්. ලන්ච් එක හෝ බ්‍රේක්ෆාස්ට් එක ඉන්ක්ලූඩ් කරලා ලන්ච් එක ඉන්ක්ලූඩ් හොටෙල් එකට වෙනස් වෙන එක හොටෙල් වලින් ස්ටෑන්ඩඩ් එකක් නෙමෙයි. ඒක ගොඩක් ලංකාවේ හොටෙල් වලින් හදාගෙන තියෙනවා. ඒකට අපි බලමු තව මොනවද හොටෙල් වල තියෙන්නේ කියලා. ආයතන ටැරිෆ් රූම් ටැරිෆ් එක කියන්නේ හොටෙල් එකේ කියන්නේ සාමාන්‍යයෙන් හොටෙල් එකේ දෙන රූම් රේට් එක තියෙනවානේ. ඒ රේට් තියෙන කොලයක් තියෙන එක තමයි ටැරිෆ් එක කියලා කියන්නේ. ඊට අමතරව දෙන FIT කියලා අපි හඳුන්වනවා. FIT කියන්නේ free individual traveler කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය අපි හොටෙල් එකට එනවනේ travel agent වලින් එනවා. online booking site වලින් එනවා booking.com වගේ. ඊට අමතරව corporate කියන්නේ company වලින් දානවා තියෙනවා. ඊට අමතරව normal අපි සාමාන්‍ය පාර යන ගම හොටෙල් එකේ කිසිම කන්ටැක්ට් එකක් මොනවත් නැහැ. අපි ගිහිල්ලා යනවා අපි free individual traveler කෙනෙක් විදිහට තමයි වැටෙන්නේ. යාට ඒතකොට මේ basic rate එක තමයි දෙන්නේ. ඒකට ඊට අමතරව තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ඔයගොල්ලන්ට ඇහිලා ඇති KOT කියනවා BOT කියනවා. ඒතකොට කියන්නේ ඒක ගොඩක් මේ කස්ටමර්ස්ලට වැදගත් වෙන්නේ නැහැ. උනාට නිකම්ම දැනගන්න කියන්න KOT කියන්නේ kitchen order ticket, BOT කියන bar order ticket. කියන්නේ KOT එකකින් වෙන්නේ අපි දැන් සාමාන්‍යයෙන් අපි කොත්තු කඩේකට ගියා කියලා ඒ වගේ කිව්වම කොත්තුවක් දාන්නේ එහෙම කියලා ඒකට හොටෙල් වල එහෙම නෑ. ඩොකියුමන්ට් පාර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් යන විදිහක් තියෙනවා. සාමාන්‍ය කිචන් එකෙන් බඩුවක් ඉෂුව කරන්නේ නැහැ KOT එකක් නැතුව. ගෙස් මොනවා ඕඩර් එකක් දුන්නාම ඔයගොල්ලෝ දැකලා ඉතින් පොතක හරි මොනවා හරි ලියා ගන්න ඒගොල්ලෝ ඒකේ KOT තමයි ලියා ගන්න ගොඩක්. නැත්තම් නෝට්බුක් එකේ පස්සේ KOT ලියන දැන් නම් සිස්ටම් තියෙනවා ගොඩක්. ඒකෙන් තමයි KOT කියන එක යන්නේ. ඒක ගියාට පස්සේ තමයි කිචන් එකේ බඩු ඉෂුව කරන්න ඕනේ. ඊට අමතරව තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඉතින් සමහර රූම් වලට ගියාම දොරෙල්ලලා තියෙන DNB කියලා එකක්. ඒ කියන්නේ කාඩ් එකක් තියෙනවා DNB කියලා. DNB කියන්නේ do not disturb කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් රූම් එක ඇතුලේ ඉන්නවනම් කවර නිදා ගන්නවනම් හරි මොනවා හරි කවුරු ඩිස්ටර්බ් කරනවට කැමති නැත්නම් ඒ DNB කාඩ් එක හරවලා තියන්න ඕනේ දොරේ. එළියෙන් DNB කියලා. දැන් සමහර හොටෙල් වල තියෙන ඇතුලේ ස්විච් එකක් වගේ මොනවා හරි තියෙනවා. එතකොට එළියෙන් පේන වෙලාවල් තියෙනවා. රූම් එක DNB දාන්න පුළුවන් දැන් සිස්ටම් වලින්. සාමාන්‍යයෙන් පරණ හොටෙල් වල කියන සම්ප්‍රදාය විදිහට DNB කාඩ් එකක් තියෙන. ඒක හරවන්න ගොඩක් අයට බලන්න ඔයගොල්ලෝ රූම් එකට ගිහලා ලොක් කරනකොට බලන්නේ ඒකේ මේ වහනකොට බලන්න සමහරකට DNB එක හැරිලා තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ සමහරකට ගෙස්ලට ඕඩර් කරලා මොන දෙයක් ඕඩර් කරගෙන රූම් එකට කාඩ් එක හැරිලා තිබුණොත් වේටර්ලා ඇවිල්ලා බලනවා DNB දාලා තිබුණොත් ඒගොල්ලෝ රූම් එකට ඩිස්ටර්බ් කරලා නොක් කරන්නේවත් නැහැ. ඒගොල්ලෝ හැරිලා යනවා. ඒක නිසා ඒක බලන්න මේ එළියෙන් වැටිලා තියෙනවාද කියලා ඔයගලන්ට ඩිස්ටර්බ් කියන්නේ කවුරුත් එනවට කැමති නැහැ. ඩිස්ටර්බ් කරනවා නම් කැමති නැත්නම් DNB කාඩ් එක දාගෙන තියාගන්න පුළුවන්. එතකොට මේ ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. ඒ ටිකට ඒකට මම දැන් ගොඩක් ෂෝට් ෆර්ම් ගන්න කිව්වේ. ඒකට ගොඩක් ඒ half board ටික තමයි යන්නේ. ඊට අමතරව බලා ගන්න තියෙන ගොඩක් කට්ටියට වෙන ෂෝට් ෆර්ම් නෙමෙයි අමතර දෙයක් කියන්නම්. ගොඩක් හොටෙල් වල මිනි බාර් තියෙනවා. ඒක අනිවාර්යෙන් මිනි බාර් එක රේට් එක ගොඩක් වැඩි. මොකද කියන්නේ සාමාන්‍යයෙන් හොටෙල් එකේ බාර් එකේ දිනට දෙවිය දෙගුණ තුන්ගුණ රේට් වැඩි වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මිනි බාර් යූස් කරන්න එපා. අවශ්‍ය නැත්නම් අත්‍යවශ්‍යම නැත්නම්
මේ අත්‍යවශ්‍ය මේකට පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට මිනිබා යූස් කරා නම් හදිසියේ හරි උඩ තියෙන මිනිබා ෂීට් එකක් ඒක ෆිල් කරන්න. එතකොට ඒ හොටෙල් එකට ලේසි ඔයගොල්ලෝ ගත්තේ මොනවද කියලා. ඒක අනිවාර්යෙන් බලන්න. ගොඩක් ලංකාවේ කට්ටිය ගොඩක් නොදැනුවත්ම ගිහිල්ලා ඒක යූස් කරලා අන්තිමට බිල් කරන්න ගියාම ප්‍රශ්න වෙන වෙලාවල් තියෙනවා ගොඩක් වෙලාවට. මේ ඒක නිසා ඒක බලන්න මිනිබා ෂීට් එක තියෙනවා, ලොන්ඩ්‍රි ෂීට් එක වගේ දේවල් රූම් එක තියෙනවා. මේ මම ඒක ඇඩිෂනල් දෙයක් කිව්වා අර ෂෝට් ෆර්ම් වලට අමතරව ওই ටික තමයි සාමාන්‍යයෙන් බේසිකලි හොටෙල් එකෙන් පිට ඉන්න කට්ටිය කියන්නේ ගෙස්ලා විදියට යන කට්ටියට වැදගත් වෙන දේවල් ටිකක් තියෙන. මම නීති රීති වගේ දේවල් ටිකක් තියෙනවා. මම ඒක වෙන දවසක ඔයගලන්ට කියන්න. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි දැන් මම කියපු දේ වගේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් මට වැඩිය මේ ට්‍රේඩ් එක ගැන දන්නේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ඉන්නවා. මේක තව මොනවා හරි ඇඩ් වෙන්න ඕන නම් පොඩි කමෙන්ට් එකක් දාන්න අඩුපාඩු තියෙනවා. ඕකේ බොහොම ස්තුතියි.